වේලාව පාන්දර 1යි කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුව වැඩමුවා මගේ ස්ටුඩියෝ එකට. ඊට පස්සේ හාමුදුරුව. තිරුවන් සරණයි. මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අතිශය කාර්යබහුලයි. රට වටේම බාරගත් ධර්මදේශනාවලට බොහොම ඕනෑකමින් වඩින අතරේ තමයි මේ ස්ටුඩියෝ එකට ආවේ. ඊට පස්සේ TikTok එකේ වයිරල් යනවා. හාමුදුරුවන්ගේ ලක්ෂ ගාණක් යනවානේ මිලියන ගාණක්. මිලියන 3ක් 4ක් විතර බලනවා. එක පාටම ධර්මය දැන් මිනිස්සුන්ට යනවා. සෝෂල් මීඩියා හරහා. සෝෂල් මීඩියා. TikTok පටන් ගත්ත ගමන් හාමුදුරනේ මුලින්ම පොඩ්ඩක් නටන එක වැඩි වුණා. නැටිල්ල වැඩි වුණා. පොඩ්ඩක් නරක පැත්තට වැඩි වුණා. හැබැයි දැන් TikTok එකේ අපි ධර්ම කරුණු දකිනවා. ස්වාමීන් වහන්සේලාගේ ධර්ම කරුණු. ලෝකේ ඉන්න ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ධර්මය ගැන කතා කරන්න පටන් අරගෙන. ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා ධර්මයේ හරි අපූර්වට දැන් බෙදෙනවා. ස්වාමීන් වහන්සේත් ඒ වගේ ස්වාමීන් වහන්සේ. වයස අවුරුදු 27යි වයස ගෙවර ගමන් නැද්ද? 27යි. 27යි. අධ්‍යාපනයේ ඒ දේවල් ටික පොඩ්ඩක් කෙටියෙන් කියමු අවුද? මුලින්ම ඉස්කෝලේ ගියේ මගේ ගම කත්නෝරුවේ සිද්ධාර්ථ ගල්ගමුවේ විද්‍යාලයට ගමේ ඉස්කෝලේ ගෙදර ගාව ඉඳන් මීටර් 200ක් විතර. ඉස්කෝලේ ගියේ 4 පන්තියට විතරයි. එහෙමයි. ශිෂ්‍යත්ව ලියන්න ඔන්න මෙන්න කියලා තියලා වගේ තමයි 2007 මේ 26 පැවිදි වුණේ. මගේ පිරිවන ශ්‍රීපාලිත විද්‍යායතන පිරිවන නිකවරටියේ තියෙන බොහොම කීර්තිමත් ආයතනයක්. උසස් පෙළ වෙනකන් ඉගෙනගෙන ඉවර වෙලා උසස් පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගියා පේරාදෙණියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සුන්දර මතකයක්. සුන්දර මතකයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පශ්චාත් උපාධිය කැලණි විශ්වවිද්‍යාලේ සම්පූර්ණ කරා මේ පහුගිය දවස්වල. දිල්ලි විශ්වවිද්‍යාලේ පාඨමාලාවකට සම්බන්ධ වුණා. ලංකාවට ඇවිල්ලා දැන් මේ ධර්ම ප්‍රචාර කටයුතු බොහොම ඕනෑකමින් වගේම හරි අනුකම්පාවෙන් කරන කටයුත්තක් මම මේ. මොකද බුදුහාමුදුරුවන්ගේ අර පළවෙනි අවවාදයේ තියෙන භික්ෂුන් වහන්සේලාට අහලත් ඇති මං හිතන්නේ. චරත භික්කවේ චාරිකන්නේ බහුජන හිත බොහෝ ජනතාවගේ හිතසුව පිණිස. ඒක අර ධර්මයේ ගුණ කියන තැන කියනවා සම්දිට්ඨිකෝ කියලා. සාන්දෘෂ්ටිකයි. ඒක අස්පනා අපිට පේන්න තියෙනවා. මිනිස්සු තරුණ ප්‍රජාව සමහරක් තැන්වල මේ සමාජයෙන් තරුණයෝ එක රාමුවකට දැම්මට මොකද තරුණයෝ තරම් මේක වැළඳ ගන්න ඉක්මන් වෙන පිරිසක් තවත් නැහැ. බුද්ධ කාලේ හිටියෙත් නැහැ. එහෙමයි. පස්වග තවුසෝ කවුද? තරුණයෝ. බෝධිසත්වයෝ තරුණයෝ. ජනපද කල්යාණිව කසාද බැඳපු දවසේනේ නන්ද කුමාරයා. දඩබ්බර භද්‍ර යවුනේ තරුණේ. මේක බොහොම ඉක්මනින් තරුණයෝ මේ කාලේ වැළඳ ගන්න කාලයක්. ඒකට ඕන කරන ඒ උත්තේජන කටයුතු ධර්මයෙන් ලබා දෙන එක තමයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම. ඊතුකම ස්වාමීන් සිටු කරමින් ඉන්නවා. ඔව්. අතිශය කැපවීමෙන් මේ දවස්වල ඉටු කරනවා. රට දංක එක ධර්මයේ දංක එක ස්වාමීන් වහන්සේට. ධර්මය. ඒ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම කියලා එකක් තියෙන්න හේතුවක් නැහැ. මේ සේරටම උඩින්නේ ධර්මයේ තියෙන්නේ. එහෙමයි. දැන් ඔය කවුරුත් කතා කරනව නේද? මරුණාම මොකද වෙන්නේ? බුදු දහමේ නිවන් යනවා. කතෝලික දහමේ ස්වර්ගයට යනවා එහෙම නැත්නම් ඉස්ලාම් දහමෙත් දෙවියන් වහන්සේ ගාවට යනවා. ඒ කොට්ටාස තුනකට තුනක් වෙන්න බෑනේ. මොකක් හරි එකක් නේ වෙන්න ඕනනේ. එක ධර්මතාවයක් වෙන්න ඕනේ. මොකක් හරි එක ධර්මතාවයක් තියෙන්න බෑනේ. එතකොට තව කොටසක් කරන එක පව් වෙන්නත්. ඒ වැඩේම තව කොටසක් කරනකොට පින් වෙන්නත් බෑනේ. මේකේ මොකක් හරි එකයි තියෙන්න ඕනේ ධර්මතාවයක්. එක ධර්මතාවයක්. කතෝලිකද බෞද්ධද එක වෙන් කරන්න ඉපදුනාට පස්සේනේ. එක නේ එක උප්පැන්නෙන් කරන වැඩක් නේ. එක පෑනකින් කරන වැඩක් නේ. එතකොට ඒක ඉපදින කෙනෙක් නෙමෙයි තීරණය ගන්නෙ. පැහැදිලිව අම්මයි තාත්තයි තීරණය කරන්නේ. නෑදෑයෝ තීරණය ගන්න. නමුත් මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. ඒක අකමැත්තෙන් වුණත් හැබැයි පෞද්ගලිකව අත්දැක්කා. ජීවිතේ එක අවස්ථාවකදී ඡන්දයකට ඉදිරිපත් වෙලා මට සියල්ල නැති වෙනවා එකපාරට. මට මිනිස්සු ආදරය කරලා එකපාරට ඒ ආදරේ නැති වෙනවා. මිනිස්සු මට කරහන්න පටන් ගන්නවා. ඊට පස්සේ එකපාරට මම නොසිතුව ආකාරයට හමුදුනේ මට දරුවෙක් ලැබෙනවා. ඡන්දි වරනොත් එක්ක. ඒ දරුවා දැන් හම්බෙලා සති දෙකක් ලාම. අපි දැක්කා. එතකොට ධර්මයත් එක්කම මට හිතෙනවා ඒ කියන්නේ ධර්මය කියන්නේ දැන් නොසිතූ වෙලාවක සිදුවීමක් වෙනවා අපේ. දැන් අද අපේ හමුවීම. ඒක අත්දකින්නවා. හමුවීම දැන් වෙලාව පාන්දර 1යි. අතිශය හම්බයක්. අද උදේ කතා කරාද අපි හවස හම්බුණා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මයේ කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. කනගාටුවට කාරණයක් තියෙනවා. මිනිස්සු මේක පිළිගන්න කැමති නැහැ. එහෙමයි. මේ අර කාටත් පොදු ටිකක් තියෙනවා කියලා. ඒ උදාහරණයක් විදිහට ඒ අපි එක අන්තයකට කොටු වෙලාද හමුදුනේ අන්තවාදී වෙලාද? පැහැදිලිව. මේ රටට මෙහෙම වෙන්නත් හේතුව මොකද්ද? ඒකමයි. ඒ මනුස්සකම පවා කොහාට හරි හිර කරලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? දැන් අර අනේකගේ දුක අඳුර ගන්න, වේදනාව බඩගින්න අඳුන ගන්න
ඒවා නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ වෙන දේවල් ටිකක් වෙන දේවල් ටිකක් ප්‍රශ්න කරගෙන තියෙනවා. ඔව් ප්‍රධානම ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්න ටික. අරගොල්ලෝ ටික හැමදාම කළුවර කාමරේ කොටු වෙලා තනි වෙලා වගේ දුක් ඉන්නවා ඒකට. හැබැයි බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? අනිත් ආගම්වල ශාස්ත්‍රවරු ඒ නායකයෝ ඔය පැහැදිලි කරලා ඇති. බුදුහාමුදුරුවෝ කියන අර උන්වහන්සේ අර සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තානේ. එහෙමයි. සියලු සත්වෝට යහපතක් වෙන්න ඕනේ, සෙතක් වෙන්න ඕනේ. ඒකේ ලේබල් එකක් ගහලා නැහැ. කිසිම පක්ෂ මොකද්ද, තැනක පාට මොකද්ද, ආගම මොකද්ද නෑ නෑ එහෙම එකක් නෑ. උන්වහන්සේ බඩගින්න ගැන පැහැදිලි කරේ. සබ්බේ සත්තා හරට්ටි දිගානේ. එහෙමයි. සියලු සත්වෝ ආහාරයෙන් යැපෙත්. මේ හරි පොඩි දෙයක් මේකේ තියෙන්නේ. මේ එකකවත් ගැඹුරක් තියනවද? මිනිස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහෙ උපදීද කියලා? ඒ උපදින තැනද හදාගන්න ඕනේ, මෙහි ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන්. බැරිද? එහෙමයි. මොනවාද මේකේ වෙන්නේ නැත්තේ? ඊළඟ තප්පරේ කියන්න බෑනේ හම්බුනේ. හරිම අවිනිශ්චිතයිනේ. එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕනේ? දැන් සෝෂල් මීඩියා වල යනවා අපි උදේ ඉඳන් රැ වෙනකන්. අපි යනවා කෙටියෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රැ වෙනකන් අපි දකින පෝස්ට් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පෝස්ට් 100 දකිද්දී වීඩියෝස්, ෆොටෝස්, ග්‍රැෆික්ස් එහෙම නැත්නම් ඕපදූප වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් දකිද්දී 80%ක් තියෙන්නේ ආවේගය සහ කාමය අවුස්සන විදිහට මේ හැම දෙයක්ම. මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට යොමු වෙන විදිහට. මේකෙන් ගොඩේමක් නැද්ද අපිට හම්බුනේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? එහෙමයි. දැන් කේන්තිය ආපුවාම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? දැන් කේන්තිය දැන් මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? එහෙමයි. ඒකට වක් කියනවා මම්මයි හා. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේක. ඒකට පිටස්තරයෝ සම්බන්ධ කරගන්න නරකයි. දැන් විවාහ වෙලා දරුවෙකුත් ඉන්නවනේ නේ. ඔව්. ගෙදර එනකොට එළියට ගිහිල්ලා අධික කාර්ය බහුල වෙලා එනකොට සමහර විට පැය දෙකක් විතර ට්‍රැෆික් එකේ ඉඳලා ඔෆිස් එකේ වැඩ හිර වෙලා ඉඳලා ගෙදර එනකොට මොකක් හරි බිරිඳ කියනවා ගෙදර අවශ්‍යතාවයක්. කලබල වෙලා පොඩ්ඩක් බලපැල්ලා පොඩ සමහරක් කරලා දරා ගන්න බැරි වෙලා ඒක පිට කරනවා වචනකින් දෙකකින් තුනකින්. පැහැදිලිව. ගහනවා. ඒක එතනින් එහාට යන්නත් පුළුවන්, ගේ දෙවනත් වෙන්නත් පුළුවන්, බඩ මුට්ටු එහාට යන්නත් පුළුවන්. ඊට පස්සේ එතනින් එහාට ගිහලා ගෙදරින් යන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. අත්දැකීමෙන් නෝ කියන්නේ. එතකොට ඒ අර බාහිරින් ආපු ගොඩ නැගුණු කේන්තිය අපි ගෙදරට එනකොට වෙන කෙනෙකුගේ කේන්තියක් ආය අපට එනකොට මේ දෙක ඩක් ගාලා වදිනවනේ. එහෙමයි. පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවා. සමහර විට ඒක කෙලවර වෙන්නේ කොහෙන්ද? දරුණු හිත රිදීම. දරුණු හිත් රිදීමකින්. ලංකාවේ බොහෝ පවුල් පසුබිම් වල විවාහය හරි අතෘප්තිමත්. එහෙමයි. හේතුව එක පිරිමියෙක් ඉන්නවද කාරණා දෙකක් තියෙනවා. එකක් බිරිඳට ස්වාමියා සැකයි. අනිත් එක ස්වාමියාට බිරිඳ සැකයි. එහෙම නැත්නම් ඔය බේබදුකමක්. හැබැයි කමක්. මොකක් හරි මොකට හරි අර එතානියම් දෙයක්. වර්තාවකාලික සැපයක් වෙනුවෙන් මිනිස්සු සදාකාලික දුකකට අතවනන්න හදනවන්නේ සමහරක් වෙලාවට. අනියම කියලා කියන්නේ ඒකට. ගිනියමක්ම තමයි ඒක. ඒ කාරණා මත තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට වළක්වා ගත යුතුමයි. පැහැදිලිව. වළක්වා නොගත්තොත් එහෙම මරණකම්ම ඉන්නේ කොහෙද මිනිස්සු ගෙදරනේ. මරණකම්ම ඉන්න කියන්නේ ගෙදර මාලිගාවක් කරගන්න ඕනේ කියලා. අර අහලා තියෙනවද පවුල් පන්සල් වාගේ තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ කියලා. ඒතකොට ඊතරම ගිනි ගන්නවා. ගිනි ගන්නවා. හිතට යන්නේ හිතෙන්නේ නැහැ. හිතෙන්නේ එහෙමයි. දැන් කේන්ති යන්නේ. මම ඔයාගෙන් කෙලින්ම අහන්නේ හොඳේ. ගෙදර ඉන්නකොටද ඇවිස්සෙන්නේ කේන්ති යන්නේ යාළුවොත් එක්ක ඉන්නකොටද? අඩු වැඩි වශයෙන් හැම අවස්ථාවකදීම කේන්ති යනවා හොඳට. අඩු වැඩි වශයෙන්. එහෙමයි. මේ සමාජ බහුතරයක් ගත්තාම මිනිස්සුන්ගේ හැඟීම් කැත නැතුව පිට කරන තැනක් තමයි ගෙදර. කවුරුත් මොකුත් කියන්න කෙනෙක් නැහැනේ. මම ජජ් කරන්න මට කවුරුත් නැහැ. ඒක මගේ. මාව පාලනය කරන්න මට කවුරුත් නැහැ. කවුරුත් මට දඩුවම් කරන්නෙත් නැහැ කියලා හිතලා අපි ගෙදරදී විවෘත වෙනවා හඳුනේ. නමුත් මිනිස්සු හික්මෙන්න ඕන කොතනද? වැඩිපුරම ගෙදරදී. තේරුම් ගන්න පුළුවන් නම් හික්මෙන්න ඕන තැන නොහික්මෙනකොට අර ගෙදර පෞල් ජීවිතේ තන්නේ කරම අමුසොහනක් වාගේ වෙනවා. මේ බොහොම ටික කාලයකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවා හොඳේ. අර මතකද අරනායක සාමසර කන්ද නාය ගියා. 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ මේ අහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා එකයි. එහෙමයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳේ. මරණකම් විඳවන්න වෙනවා.
තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවනේ. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා, ඒකේ බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහරකට. පැහැදිලිව. අතට හම්බුන ගමන් නැති වෙනවා. අතට හම්බෙනකම් පෙරම් පුරනවා. අතට හම්බුන ගමන් නැති වෙනවා. වෙන්න පුළුවන්. සමහරකට අපිට අතට හම්බ වෙන්න ඔන්න මෙන්න තියලා නැති වෙනවා. අපිට වෙලා තියෙනවා. අත්දැකීම් අපිට අතට හම්බෙන වෙලාවට අපි හිතන නැහැ. වෙන කෙනෙක් එක ලබා. වෙන කෙනෙක් ඒක ගන්නවා. ඔය වගේ දේවල් වෙනවා අපේ ජීවිතේ. ඕන තරම් අවිනිශ්චිතයි හම්බුනේ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. එහෙමයි. ලබන මාසේ පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕනේ. එහෙම කියනවා මිනිස්සු. එහෙමයි. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ? දැන් කරන්න ඕනේ නේ. හිතන්නේ කොයි වෙලාවෙද නේ? කරන්න පුළුවන් දේ දැන් කරන්න ඕනේ. එහෙමයි. අර විදාග මහා මුදුරු ලියලා තියෙන අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ. එහෙමයි. තේරුම් ගන්න පුළුවන් නම් හරි අවිනිශ්චිත ලෝකයක අපි ඉන්නේ කියලා. අර මතකද බැලුන් එකක් උඩ යන්නේ පහුගිය දවස්වල බොහොම ප්‍රසිද්ධ කාරණයක්. කොහේ රටකම රට මතක නැහැ. මිනිස්සු 25ක් 30ක් එක යනවනේ. බැලුන ගිනි ගන්නවා. මේ මිනිස්සු එතනම මැරෙනවා. පිච්චිලා මැරෙනවා, සමහරු පැනලා මැරෙනවා. පල්ලෙහා ඉඳන් කී දෙනෙක් බලන් හිටියද? එක්ක දුව, එක්ක පුතා. ඒගොල්ලෝ එනකන් ගෙදරට එකයි යන්න ආයෙත් එකයි යන්න. යට ඉඳන් බලාගෙන ඉන්නවා මිනිස්සු. අපි බලාගෙන ඉන්නකොට පැන්නත් මැරෙනවා හාමුදුරුවෝ හිටියත් මැරෙනවා. මාරයා ළඟටම වෙලා. තව වීඩියෝක් දැක්කම Facebook එකේ දිනනවා ළඟටම බස් හෝල්ට් එකක ඉන්න මිනිස්සෙක් කොහෙවත් ඉන්නේ. වෙන පැත්තකින් ඇවිල්ලා හප්පනවා. අර කම්මන් දල්ලන් කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙනවා. දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණාම මොකක් කරන්නද? දැක්කද අර අලහබාද් වලින් ලොකු සතුරකින් ඉන්න වෙලාවක ලොකු ජයග්‍රහණයක් ලැබලා ඉන්න වෙලාවක අතිශෝක්තියෙන් තමන් තරම් කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න වෙලාවක අදිමාන්නෙන් ඉන්න වෙලාවක ශනිකින් නැති වෙන්නත් පුළුවන් නේ. පුට්ටස්ස ලෝක ධම්මේ නේ. චිත්තං යස්සන කම්පති මේ ඉගෙන ගන්න ඕන එකක් මේක. එතකොට අපි කොහොමද ජීවත් වෙන්න ඕන? අකම්පිතව ජීවත් වෙන්න ඕන. මිනිස්සු ඉගෙන ගන්න ඕන, පුරුදු වෙන්න ඕන. දැන් ඔය ප්‍රශංසාව කියන එක ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. එහෙමයි. ජීවිත අත්දැකීම් ඕන තරම් නැති මම හිතන්නේ. එහෙමයි. මිනිස්සු අර අපේ ලොකු හාමුදුරුවෝ අපිට උගන්වන එකක් තමයි උන්වහන්සේලා මතක තියාගන්න ඕනේ වඳින අද්දකෙන්ම නෙමෙයිද මිනිස්සු බෙල්ල මිරිකන්නේ. වඳින අද්දකෙන්ම. අර කියනවනේ පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි නේ. එහෙමයි. ඒව හරි මේ කැට තියලා කියන්න පුළුවන් ඒවා හොඳේ. ඒ කියන්නේ මේක මේ රිපීට් වෙලා තියෙනවා. වසර ගාණක් අවුරුදු ගාණක් මේ 2000 ගාණක ඉතිහාසයේ මේ දේම වෙලා තියෙනවා. ඒක මේ මිනිස්සු කියන්නේ අත්දැකීමෙන් ඔබට වඳින කට්ටියම ඔබට හැබැයි ඒක තේරුම් ගන්නවද? ඔය අරිය පරිේෂණ සූත්‍රයේ බුදුහාරෝ කියන ද්වේ මේ භික්කවේ පරිේෂණ අරියාච පරිේෂණ ඇහෙනවා අනාර්යාච පරිේෂණාති. දැන් මේක උන්වහන්සේ කියනවා මේ හැම වෙලේම ඇහෙනවා. උදේට ටීවී දැම්මත් හවසට රේඩියෝ දැම්මත් හැමතැනම ඇහෙනවා. දකින්න. දැන් ඔය ජරාවට ව්‍යාධියටපත් වෙනවා කියන එක ඇහෙනවා දකින්නවා කියන හින්දා මම මේ කියන්නේ. අපි මේ ඇහි වදිනවනේ ලෙඩ ඕන තරම් පේනවනේ අපිට. කවදාවත් හිතලා තියෙනවද මට මේක වෙයිද කියලා? ඕන තරම් දඩබ්බර සල්ලිකාරයෝ. දැන් කොවිඩ් කාලේ තුල නැති වුණාද? හොඳ සහායකයෝ, දේශපාලකයෝ, ලොකු ආයතනවල ප්‍රධානීන්, රටවල් හොල්ලපු මිනිස්සු, මැති ඇමතිවරු, ලෝකෙ හොල්ලපු මිනිස්සු කොවිඩ් හැදිලා මැරුණා. සමහර විට අපේ කොළඹ පේමන්ට් එකේ හිටපු අම්මලාට තාත්තලාට තිබ්බේ විසිකලා තිබ්බ දාගත්ත මාස්ක් එකක් විතරයි නැද්ද? එහෙමයි. කෑවේ එදත් කෑවේ යාල කරුවරි දීපු එක. ෂුවර් නෑ කොවිඩ් තියෙන මිනිස්සු සෞඛ්‍ය ආරක්ෂිත බවක් එතන තිබ්බේ නෑ. මතකයි අද වගේ. කර්මය දැඩි වුණාම පිළිගත්තත් නොපිළිගත්තත් බීජ ගොඩවල් වල මිනිස්සු ජීවත් වුණා. අදත් ඒ මිනිස්සු ජීවත් වෙනවා. සුරසැප විඳ මිනිස්සු, පෞද්ගලික රෝහල වල මිනිස්සු. දැන් ඔය ඉල්ලගන්න ජනතාව ඉන්නවනේ අපේ අම්මලා තාත්තලා. ඒ පොඩි ළමයි දැන් යම් බලන්න පිටකොටුවට සරෙප්පු තියනවා. තාමත් එහෙමයි. ඉන්නව ඉඳගෙන නිදාගෙන. පේමන්ට් එකේ නේද? අර මිනිස්සු කියනකොට අර හුරු වෙච්ච විදිය කියලා. නෑ ඊට වඩා එහා ගියේ. ඊට වඩා එහා ගියපු දෙයක් ඒ වගේ තියෙනවා. ඒ ළමයි හම්බෙන්න වියෝජිලා channel කරන්නේ නැහැ මම හිතන්නේ. එහෙමයි.
නේ දැන් ඔය කලින් ඇඳුම් අඳින්න ඇඳුම් ප්ලෑන් කරන්න අම්මට සැප සතුට දෙන්න හොඳ කාමරයක් අරන් දෙන්න දිනේ කරන්න බබාලගේ ෆොටෝ ගහනවා නේද ළමයාගේ සිගස කරන්න නෑ මොනවද ඒ කලින් අවශ්‍ය පහසුකම් ටික කිසිම දෙයක් නෑ ලක්ෂ 15ක 20ක විතර වියදම ඒ දේවල් නැහැ කිසිම දෙයක් සමහර විට අපේ දරුවන්ට වඩා ඒ දරුවෝ සෞඛ්‍ය ආරක්ෂිතයි ඕන දෙයකට ඔරොත්තු දෙනවා සෞඛ්‍ය ආරක්ෂිතයි නේ ඔරොත්තු දෙනවා කොටුවෙත් ඉන්නවා ගෝල් ෆේස් එකෙත් ඉන්නවා ආයෙ ගිහලා එතන නානවා ගඟේ නානවා ආයෙ ගොඩ එනවා අවුවට වේලනවා ආයෙ පයින්නවා ආයෙ කනවා දෙපාරක් හිතන්න සතුටින් hina වෙලා ඉන්නවා ඔව් දැන් මෙහෙමයි කියලා මං කියන්නේ මේ ගෙවල් වලින් ළමයි ගිහිල්ලා බහැලා පාර දෙන ඒවා කන්න එහෙම අදහසක් නෙමෙයි මෙතනින් මේ එහෙම එකක් නෙමෙයි මේ එහෙමයි හවුද මිනිස්සු අර ආර්ය සහ පරිසරය අතිශය වැදගත් දරුවෙක් නඩත්තු වෙන්නනේ සමාජිතය කියනෝනේ ආර්ය සහ පරිසරය තමයි බොහොම බලපාන්නේ කියලා. එතකොට මේක දිගින් දිගට නඩත්තු කරන්න ඕන එකක් නෙමෙයි. මිනිස්සු තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. මිනිස්සු කොහකයිද ආමුදුරනේ මිනිස්සු දරුණුයිද ආමුදුරනේ පව් කරන්න සෝෂල් මීඩියා වලට ඇවිල්ලා. දැන් අපි දකිනවා දැන් සෝෂල් මීඩියා මෙහෙම උඩ පල්ලෙහාට ගියොත් රියැක්ෂන් වලින් දැන් පව්පින් බලන්නේ. හાર્ට් එක, හහා එක. දැන් ආමුදුරත් සෝෂල් මීඩියා වලින්ම දැන් තාරුණ්‍ය නියෝජනය කරන ස්වාමීන් වහන්සේ නමක් ඉන්න මම. එතන පව්පින් තියනවා ආමුදුරනේ. ඒ කියන්නේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ ඒ කියන්නේ කුණු හරප 3-4ක් ලොකු කුණු හරප ලියපු වැලක් ලොකු වැලක් කුණු හරප වැලක් සමහරක් විට. එමන් නැත්තම් කාට හරි ආස කිරීමක්. ඒ දේවල් වලට පව්පින් දැන් ඊට පස්සේ ඒවට රියැක්ෂන් කරනවා කට්ටිය. ඒ පව්පින් තියනවා. ධම්මපදේ අහල ගාථාවල පළවෙනිම ගාථාවේ තියෙන මනෝ පුබ්බංගමා ධම්මා හැම එකකටම මූලික වෙන්නේ මොකක්ද? හිත. සූත්‍රයක් තියෙනවා අබේරාජ කුමාර සූත්‍රය කියලා. මේක හරි අපූර්වයි හොඳේ. බුදුහාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වෙලා අබේරාජ දැන් ඔය වගේ ඉඳගෙන ඉන්න පොඩි එක උකුලේ. ඔය නිගණ්ඨනාත පුත්ත කියලා ශාස්ත්‍රූවරයෙක් හිටියානේ. මිනිස්සයාගේ ගෝලයෙක් අබේරාජ. අබේරාජ බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා. බුදුහාමුදුරුවෝ අර පටිපුච්ච ව්‍යාකරණ ක්‍රමයේ යටතේ අබේරාජගෙන් ආපහු අහනවා. අබේරාජ පොඩි එකා ඔය උකුලේ ඉන්නවනේ. පොඩි එකාගේ කටේ කැබිලිටි කටුවක් තියෙනවා. අහනවා අබේරාජ ඕක හිර වෙලා තිබ්බොත් මොකද කරන්නේ කියලා. අබේරාජ කොහොමද උත්තර දෙන්නේ? බුදුහාමුදුරුවනේ ඇදලා ගන්නවා. බුදුහාමුදුරුවෝ මොකටද ඇදලා ගන්නෙ? පොඩි එකා බේර ගන්න ඕනේ. පැහැදිලිද මං කියන එක? එහෙමයි. බුදුහාමුදුරුවෝ අදිනකොට ලේනවනේ. කෑ ගහනවනේ රිදෙනවනේ. ඔව් ඒත් බුදුහාමුදුරුවනේ පොඩි එකා බේර ගන්න ඕනේ. අබේරාජගේ සිතුවිල්ල මොකද්ද? කැබිලිටි කඩුව ඇදලා ගන්නේ ඇයි? පොඩි එකා බේර ගන්න. දැන් පැහැදිලි ඇති මිනිස්සුන්ට මං කියන එක. වේදනයි පොඩ්ඩක්, තුවාලයි පොඩ්ඩක්. සිතුවිල්ල මරන්න නෙමෙයි බේර ගන්න. උන්වහන්සේ උගන්වනවානේ චේතනාවමයි කර්මය වෙන්නේ කියලා. මිනිස්සුන්ගේ සිතුවිල්ලේ තියෙන කළු සුදු මට්ටමේ අඩු වැඩි අනුව තමයි කරන ක්‍රියාවේ ප්‍රතිඵල යහපත්ද අයහපත්ද කියන එක තීරණය වෙන්නේ. කෙලෙගුණ දන්නේ ජාතියද හමුදුනේ. ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්නේ මිනිස්සු කෙලෙගුණ දන්නේ නැද්ද? ලංකාව ගැන කතා කරමු. අපි දන්න එකනේ. කෙලෙහි ගුණ සලකනවා කියන එක නූතනයේ තුල දකින්නේ එක නොකල යුත්තක් හැටියට. මොකද මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ ඒක අයින් කරලා දාන්න. ඒක නොසලකා හරින්න. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. කවුරු හරි අපිට උදව්වක් කරපුවාම අපි හිතමුකෝ දැන් අත්දැකීම් ඇති ඕන තරම් හොඳයි. එහෙමයි. වැඩිපුරම විඳවලා තියෙන්නේ. පසුතැවිලි වෙලා තියෙන්නේ. උදව් කරපු මිනිස්සු හින්දාද උදව් නොකරපු මිනිස්සු හින්දාද? උදව් කරපු මිනිස්සු හින්දා. අපි වැඩිපුරම උදව් කරන්නේ වැඩිපුරම ආදරය කෙනාට. වැඩිපුරම රිද්දන්නේත් වැඩිපුරම උදව් කරපු වැඩිපුරම ආදරය කරපු අපේ ආදරණීයෝ. කොහෙද කරන්නේ ආමුදුනේ? එයාට එක ජීවත් වෙන්න වෙන්නේ. පවුලට හම්බෙන්නෙත් එයාලා. කෙලෙහි ගුණයක් තියෙන. හැබැයි බුදුහාමුදුරුවෝ අර හිප්පිත් නැති බෝධියට නේ. එහෙමයි. බුදු වෙලා පළවෙනි සතියේ බෞද්ධ සාහිත්‍යයේ උගන්වනවා අනිමිස ලෝචන පූජාව. උන්වහන්සේ අපි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ කතඤ්ඤෝ කතවේදී පුද්ගල දුර්ලභෝ ලෝකස්මි. මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න මිනිස්සු හටයි දුර්ලභයිලු. ඒක නම් ඇත්ත හොඳේ. අවශ්‍යතාවයේ සම්පූර්ණ වුණාට පස්සේ ආය මිනිස්සු අපි තියාගන්නේ නැහැ. කාර්ය කෙරවෙලතුරු කාගෙත් රැවටිල්ල කියලා දෙයක් තියෙනවා නේ හැමෝටම. ඔය අපේ ජන කවිය මේවා හොඳට පත්‍යම් වෙච්ච මිනිස්සුන්ගේ කටවල් වලින් කියවෙච්චා. බුදුහාමුදුරුවෝ එදා එහෙම කිව්වෙත් එදත් එහෙම ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. මේක හෙට මීට වඩා වැඩි වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. වෙන්න පුළුවන්. කාලේ හොඳයි. අද වැරදි. ආයෙත් හෙට හොඳ වෙනවා. අවශ්‍යතාවයේ අනුව තමයි මිනිස්සයා හොඳ නරක තීරණය කරන්නේ.
අපි අපේ හොඳම යාළුවා අතින් වැරද්දක් වුණාම ඒක වැරද්දක් විදිහට දකින්නවද? කිසිසේත්ම නැහැනේ. නෑ. මගේ එකා කියලානේ කියන්නේ. මගේ එකා කියලානේ කියන්නේ. ඒක ඒක ෂේප් හදාගමු කියලා කියන්නේ. ෂේප් කරලා දානවානේ. මං හරියට නම් කියනකොට සමහරක් වෙලාවට පැහැදිලිවම. දැන් අපි කරන දේවල් වල වරදකාරී භාවයක් අපිට ඇති වෙනවද කවදාවත්? නෑ. කිසිසේත් නෑ. දැන් උදාහරණයක්. මොකක් හරි කියනවා මම හරි කියලා කියනවා. අපි යනකොට පාරේ තරුණයෝ දැක්කම කියනවා නේ මේ ගංජාකාරයෝ. එහෙම කියනවනේ. හැබැයි කොල්ලෝ ටිකක් එක්ක අහුවෙලා තව වචනයක් තියෙනවා. භයානක වචනයක්. තොල් දෙක දිහා බලලා ඇස් දෙක දිහා බලලා කුඩ්ඩෝ කියලා කියනවා. කුඩ්ඩෝ කියලා කියනවා. හරි භයානකයි. හරිම බෑ. ඒ ළමයට ඇහුනොත් ඒක ඒ ළමයව කුඩ්ඩෙක් කරවන්න පුළුවන් ආමුදුරට. කොල්ලේ බීඩිය සිගරට් එකක් බියත් මොකද කියන්නේ? කුඩුකාරයෙක් කියලා කියන්නේ. එතකොට අර අපි කරන දේ කිසි තැනක වැරද්දක් විදිහට නොදකින්න අපි පුරුදු වෙලා තියෙනවා. හැබැයි අනේක කරන දේ වැරද්දක් විදිහට බොහොම ඉක්මනට අපි දකින්න හුරු වෙලා තියෙනවා. අපි කරන වැරදි වලටද අපි කේන්ති ගන්නෙ අනුන් කරන වැරදි වලටද? අපි අනුන් කරන වැරදි වලට. අපේ වැරදි වලට අපි කවදාවත් කේන්ති කේන්ති ගන්නෑ. මොකටද අපි ඒවා අමතක කරලා දානවා හැමෝටම. ඒවා අපි නොඋන ගන්නට ඉන්නවා හැමෝටම. මොකටද අනුන් කරන ඒවට අපි කේන්ති ගන්නෙ? එහෙමයි. කාගේ ආධ්‍යාත්මයේද පිරිහෙන්නේ? මහ දෙයක් ඕනේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු දේශ කරන්නේ දෙස් දෙවල් තියන්නේ අනුන්ට. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිට වල තැනක ආමුදුර. තැනක මිනිස්සු වැඩිපුරම ගරහන්නේ මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. ගත කරන්නේ. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්න අනුන්ගේ කුණු වලට නෙමෙයිද? කෙලෙගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මිනිස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මිනිස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවානේ. කෙලෙහි ගුණ සැලකුවා හෝ නොසලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියනකොට නම් ඇති වෙන එකක් නැහැ. අපිට බලපුලුවන්කාරකම තියනකොට ඇති වෙන එකකුත් නැහැ. සල්ලි මිල මුදල් තියනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නැහැ. එහෙමයි. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුනහම ඔත්පොළ වුනහම නැති වෙච්ච දවසට. කවුරුත් නැති වෙච්ච දවසට මට මම විතරයි කියලා දැනෙන දවසට. අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝනත්ති. අපිට අපිවත් නැහැ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ. හොඳටම පරක්කුයි. හොඳම දේ තමයි දැම්ම පටන් ගන්න ඕනේ ඊට කලින්. දැම්ම පටන් ගන්න. දැනුත් ප්‍රමාදයි. ගොඩක් ප්‍රමාදයි. දැන් පටන් ගන්න ඕන. කෙලෙහි ගුණ සලකනවා කියලා අපේ ඒවා නැති කරගෙන මේ යට කරගෙන ඒව අවශ්‍ය නැහැ. කීස් කරන්න බෑ. සමහර මිනිස්සු වචනකින් හරි අපිට උදව් කරලා තියෙනවා. අපි පුරුදු වෙන්න ඕන මොකක්? අපේ තියෙන සත්පුරුෂකමට හානියක් නොකරන්න. එහෙමයි. දැන් ඔබතුමාගේ මොකක් හරි තියෙනවනේ සත්පුරුෂකමක් නේ. දැන් මම මෙතෙන්ට ආවට පස්සේ මට කිව්වනේ හාමුදුරුවනේ අපි වැඩ සටහන් ටිකක් කරමු නේ. ඒක බොහොම රණේකට උදව් කරන ගතිය. එහෙමයි. ඔය බෝධිසත්ව ගුණ හොඳේ. එහෙමයි. ඕක සේරටම පිහිටන්නේ නේ. ඒක ඔබතුමාගේ තියෙන සත්පුරුෂකම. ඔබතුමා මට එහෙම උදව්වක් කරාට පස්සේ මම ඒකට උත්තර දෙන්නේ කොහොමද? ඒක හොඳ විදිහටද නරක විදිහටද කියන එක ඒක මම ගාව තියෙන්න ඕන එක. මම හැම තැනම කියන කාරණයක් තමයි මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා. සත්පුරුෂකම තියෙන මනුස්සයා මොකද්ද දෙන්නේ? සත්පුරුෂකම. දැන් මම කියන මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙන ඒවා කිය. සත්පුරුෂකම තියෙන මනුස්සයා සත්පුරුෂකම දෙනවා, කැතකම තියෙන මනුස්සයා කැතකම දෙනවනේ. එහෙමයි. අර වෛර කරන්නේ අපි බෙදාගන්නේ අපි සතුදේ. සතුදේ. එහෙමයි. දැන් කෙලෙහි ගුණ සලකනවා කියනකොට හොඳ උත්තරයක් තමයි ඒක. උදව් කරන මනුස්සයා උදව් කරේ සත්පුරුෂකම තිබ්බ හින්දානේ. අපිට පුළුවන් ද කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙලා ඒ මනුස්සයා ගාව ඒක තිබ්බේ නැත්නම් මොකද කරන්නේ? ඒකේ මනුස්සයාට පුරුදු නැත්නම් මොකද කරන්නේ? අපි බලාපොරොත්තු නොවී ඉන්න ඕනේ. උදව් කරන්න බලාපොරොත්තු වෙන්න. බලාපොරොත්තු නම් වෙන්න. මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්නේ ඕනම දෙයක් දරා ගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයිනේ. කිරි දෙන්නේ සත්පුරුෂකමට. ඒ දරුවා කලින් බලාගත්තේ සෙනෙහසට. ඒ විදිහට මිනිස්සුන්ට ජීවිතයේ ඇස් දෙකෙන් ළමයා දකිද්දී ඒ සෙනෙහසත් එක්ක ඒ අම්මා දෙන හැඟීම් ලේ කිරි වෙන්නේ කොහොමද? දැන් ඔක අම්මලා කරන මේක ඇදිච්චින්ද මම මේක කියලා ඉන්නම් ටික. ඕන තරම් මම මේවා කියලා තියෙනවා. එහෙමයි. ඔය දරුවත් හම්බුණු හින්දා මේක හරි වටිනව හොඳේ. සමාජයට නැතත් මේක ඔබට හරි වටිනවා. අම්මලාට කරන්න පුළුවන් ලොකු හාස්කමන්නේ ඕකනේ. දැන් මේක කියනකොට මිනිස්සු කියයි ශීර ග්‍රන්ථි තියෙනවනේ. තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට, සිනිගඳ ගහන, දුගද හමන ලේ. එහෙමනේ. එහෙමයි. අර 3D animations දාලා තිබ්බා. ලස්සන වීඩියෝවක් තිබ්බා. තනපුඩුවෙන් එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද දෙන්නේ? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණීය. දරුවා බලන් ඉදි වැඩෙනවා.
කිරි ආස්කමක් නෙමේද මේ 21 වන සියවසේ පපු කැවුතු දැන් ගලවලා ෆෝමියුලා 1 තියෙනවා හාමුදුරනේ. මේක ඇත්තට දියුණුයි. ඔව්. දැන් තනපුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ලේ. කොතනින්ද ඔය කිරි ටික ලේ වෙන්නේ? කන්වර්ට් වෙන තැන කොතනද? ආස්කමක් නෙමේ ධම්මා. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. එහෙමයි. මුළු ලෝකෙම සත්තුන්ගෙත් එහෙමයි. මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහසට ඒක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි හොඳ. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මොනාගේ හයියෙන්ද? ඒ කිරිවල. මිනිස්සු මේවා බොහොම ඉක්මනට අමතක කරනවා අවුරුදු 20 පැන්න ගම. අවුරුදු 15 පැන්න ගම. අවුරුදු 20ට උඩින් ජීවිතේ මතක නැහැ මිනිස්සුන්ට. මිනිස්සු කතා කරන්නේ අවුරුදු 20න් මෙහා ජීවිතේ. ඒ හින්දා අපි කෙලෙහි ගුණ ගැන කතා කර කර හිටි අම්මලා වගේ වෙන්න. අම්මලාගෙන් ගන්න. දෙන්න බලාපොරොත්තු වෙන්න. පුතාටත් දුවටත් අම්මෙක් ඉන්නවා. පැහැදිලිව අම්මලා වගේ වෙන්න. පුතාට ආයෙත් බිරිඳක් හම්බ වෙනවා. දුවට ආයෙත් ස්වාමියෙක් හම්බ වෙනවා. එයාලා ජීවිතේ අත්විඳිනවා අම්මා කියන චරිතේ කොහේ හරි තැනක. පදවිය, මව පදවිය. උත්තරේ විතරයි හොඳේ. ඒක මට දැන් දැනෙනවා හාමුදුර. හාමුදුර කියද්දි මගේ හිරිකට පිපෙනවා හාමුදුර. හාමුදුරන්ගේ ජීවිතේ, හාමුදුරන්ගේ සසරේ කොහෙන්ද මේ ජීවිතය කෙලවර වෙන්නේ? එකම අරමුණක් තියෙනවා. දැන් පළවෙනි පාරට මම මේක මාධ්‍යයකට කියන්නේ. මම දැන් ධර්මදේශනා බාර අරගෙන තියෙනවා ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම්. එහෙමයි. එක දවසකවත් හිදසක් නැතුව. මෙච්චර කැපවීමක් කරන්නේ ඇයි? මොන වාසිය වෙනුවෙන්ද? හොද්දටම දන්නවා. මෙහෙම කියනකොට සමහර විටයි සල්ලි ගන්නවා කියලා. ජීවිතේ කවදාවත් සල්ලි අරන් බනවල. එක කෝල් එකයි හාමුදුරන් දුන්නේ හාමුදුරුවෝ මෙතනට වැඩම කරා. මල්ලි කීයක් දෙනවද කියලා ඇහුවේ නෑ ස්වාමීන් වහන්සේ මගෙන්. නැත්තම් අයියේ ඒව මට ආමන්ත්‍රණයක්වත් කරේ නෑ. ෂණික ලොකුකම් කිසිම දෙයක් නැතුව ස්වාමීන් වහන්සේ වැඩම කරා. ඔබ කොහෙන්ද? ඔබ මොන ආගමෙන්ද? ඔබ මොන පළාතෙන්ද ස්වාමීන් වහන්සේ අදාළුන්නේ නැහැ. විශ්වාසය ගොඩ නැගුණා අපි අතරේ. පැහැදිලිව. මොකද තේරුම් ගත්තා. තේරුම් ගත් එකම බලාපොරොත්තුව කවදනම් අපිට මේ සංසාරය ආය මිනිස්සු වෙලා උපදින්න වෙයිද? උපදින සේරටම කතා කරන්න බෑ, ඇවිදින්න බෑ. කවද මට අය මහාන වෙන්න වෙයිද? එහෙමයි. කවද මට අය බණ කියන්න හම්බෙයිද? දැන් හම්බෙලා තියෙන එකෙන් මොකද්ද කරන්න ඕනේ? වැඩ ගන්න ඕනේ. මිනිස්සු හැදෙනවා. එහෙමයි. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. ගොඩක් අහනවා. මගේ යාළුවෝ අහනවා. කතෝලික තරුණයෝ පැවිදි වෙන්න අහනවා. ඒ මොකද? මිනිස්සුන්ට අතට අහුවෙන දේවල් කියනකොට මේ දර්ශනයේ තියෙන ප්‍රායෝගික පැත්ත 2025 ජීවිතයට ඇදලා අරගෙන දාලා කියනකොට ඒකට කොහෙන්ද ආගම? මනුස්සකමට කොහෙන්ද ආගම? 2045ට ගියත් 2100ට ගියත් ධර්මය එදාට ගැලපෙනවා. ගැලපෙන. අකාලිකෝ මේක අකාලිකයි. මේ සර්වකාලීන දහම මිනිස්සු වැළඳ ගන්නවා. අර නොපෙනෙන දේවල් කියපුවාම නෙමෙයි. මම මේ කාටවත් ගරහනව දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. මිනිස්සු යථාර්ථය තේරුම් ගන්නකොට තරුණයෝ දවසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. එහෙමයි. ඔය මගේ රියදුරු මහත්තයා ප්‍රසාද් මහත්මයා තමයි සියල්ල කරන්නේ ධර්මදේශනා බාර රට වටේම යනවා ස්වාමීන් වහන්සේ. රට වටේම යනවා මමත් එක්ක හරි පරිස්සමට එක්කයි යනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වා අර වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩය. 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාව. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පෙන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණයෝ බණ අහන්නේ ආතල් එකට නෙමෙයි. හැදෙන්න. එමය. හැදෙන්න. තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න ඇහුවොත් අහන්නේ. දුර්වලයි, අඩුපාඩු බහුලයි, අදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා. දැන් මේ වැඩසටහන බලන උදවියට හිතේ කමෙන්ට් කරයි මම හාමුදුරුවන්ගේ බණ අහලා හැදුනා. හාමුදුරුවෝ කියන දේ බොහොම පැහැදිලි. ඒකේ ලොකු ගැඹුරක් නැහැ. ඒක හරි සරලයි. සවනස මොකද දැනෙන්නේ? එහෙම කියද්දි හිතෙන්නේ. අර සාසනික වගකීම එදා බුදුහාමුදුරුවෝ පවරපු ලොකු මිනිස්සු ඕන තරම් අහනවා ඉඩකඩම් පූජා කරන්න. විදේශ ධර්මදේශනා එමටම ආරාධනා. නමුත් මේ අවුරුද්දට මේ බාර අරගෙන තියෙන ධර්මදේශනත් එක්ක විදේශ ධර්මදේශනා 2-3කට වැඩියෙන් වඩින්න හම්බෙන්නේ නැහැ. හම්බෙන ලාභ ලෝභ අපිව දුර්වල කරන්න පුළුවන් මට්ටමට ලැබෙනවා. අපේ දැන් මේ තියෙන අවංක ගුණය අපි දැන් මේ හිතාගෙන ඉන්න පිරිසිදු හිතක් තියෙනවනේ දැන්. එහෙමයි. ඒක දූෂණය වෙන මට්ටමට ලැබීම් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපි නොමගට අරයන් නොමගට අරයන් තමයි හැමදේම සිදු වෙන්නේ. හැමදේම සිදු වෙන්නේ. නමුත් අවදියෙන් සිටින්න ඕනේ. අවදියෙන් ඉන්න. බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවානේ භික්ෂුව ලාභයේදී පිරිහෙනවා කියලා. ඒක කලින් දැනගෙන තියෙන හින්දා හරි ලේසි. එහෙමයි. මේකේ තියෙන తాවකාලිකකම අඳුරගන්න හරි පහසුයි. ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට අර පුද්ගලික ජයග්‍රහණයක් විදිහට නෙමෙයි. කවදා හරි ලොකු අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ
පැවිද්දට අර්ථයක් සපයන්න. ඒකට අවශ්‍ය හැම සංසිද්ධියක්ම සිදු වේවා. ඒ සිදු වෙන්න ඕනේ දේවල් ටික සිදු වේවා. ස්වාමීන් වහන්සේගේ ඒ අරමුණට යන්න. අප්‍රමාණ පිං. ස්වාමීන් වහන්සේට පිං මෙතනට වැඩියට ඉතින් එහාට ගිහිල්ලා මේ ධර්මය ප්‍රචාරය කරන වැඩසටහන මම හිතන්නේ ධර්මය ප්‍රචාරය කරනට වඩා පිනක් නෑ තවත් මේ ලෝකේ. ලොකු පිනක් මේක. ලොකු දානයක්. ලොකු දානයක් ධර්ම දාන. ස්වාමීන් වහන්සේක අපූර්වට හරි අපූර්වට කරන හරි ආකර්ශනීයයි. ධර්මයට කොට දෙනෙක් පෙළඹෙන ස්වාමීන් වහන්සේ නිසා. ඊළඟ සරණයි පරිස්සමෙන් අනුරාධපුරයට දැන් ස්වාමීන් වහන්සේ වැඩම කරනවා කියලා කිව්වා මේ පාන්දර 1:00 2:00 වෙලාව 2:00. ඊළඟ සරණයි හැමෝටම. තෙරුවන් සරණයි. අපි නැවත හමු වෙන කවද්ද? බොහොම ඉක්මනින්.